හෙලෝ මං දැවිත්තින පොඩ්කාස්ටයකට හැබැයි මන් සාමාන්‍ය පොඩ්කාස්ට එකට යන්නේ අහන ප්‍රශ්නට උත්තර දෙන්න අදම ඇවිත්තින ප්‍රශ්නහන්න ඕගලන්ගේ ප්‍රශ්න මගේ ඩම් සොල තියෙන ප්‍රශ්නවලින් තියෙන වැඩිපුරම් ප්‍රශ්න ප්‍රමාණයක් ඇවිත් තියෙන්නේ එඩියුකේෂන් ප්ලෑන් කට හැටි ගැන ෆියෂ කරියස් ගැන කොහොමද ඉගෙන ගන්න ඒලවලින් පස්සේ මොනවද කරන්නේ රට යනවද රටයන කොහොම දෙවැඩි හරියට කරන්නේ මෙන්න මේ වගේ දෙවල් ඔගලන් පුළුවන්තර උත්තර දීලා තියෙනවා හැබැයි අදම බලන්න මේ වෙලටියක් ඕගනයිස් විදිර ක්‍රඩිබල් විදිර කරන්න ඉතින් ඔගුල මගින් අහපු ප්‍රශ්න ගොඩක් සමරයිස් කරගෙන මං යුනිවර්සිටස් වලින් රෙප්‍රසන්ටේටිව් ලගින් මේ ගැන ගොඩක් අහලා තියෙනවා මේකන විඩියෝ සෝගලන්තාව ගොඩක් බලාගන්න පුළුවන් වෙයි ඉතිං අදමං ඇවිත්තින්නේ එක්සෙල්ෂයා යුනිවර්සිටි කොලේජ් එකේ ඩේවිඩ් කොහොමද හොඳයි ඉතින් අපිට පොලිම කියන්න එක්සෙල්ෂයා යුනිවර්සිටි කොලේජ් මොකක්ද මේක තින විශේෂත්වය කවරුහරි මේ යුනිවර්සිටි කොලේජ් එක තෝරගන්නවනම් මොනවද එයාට මෙතන තින බෙනිෆිටස් එක්සෙල්ෂයා යුනිවර්සිටි කොලෙජ් කියන්නේ දැන් අවුරුදු 40කට වඩා ඔස්ට්‍රේලියාවේ ස්ටැබ්ලිෂ් කරපු හයර් එඩියුකේෂන් ප්‍රොවයිඩර් කෙනෙක්. and සාමාන්‍යයෙන් ස්ටුඩන්ට් කෙනෙක් අපිත් එක්ක ඉගෙන ගන්නවා කියන්නේ ඉස්සරහම එයාට ફોකස් එකක් තියන්න ඕනේ මොන ඒරියාද එයා චූස් කරන්නේ ස්ටඩි කරන්න කියලා. සාමාන්‍යයෙන් අපිට තියෙන්නේ ෆැකල්ටි පහයි. ඒකේ ප්‍රයොරිටි එන්නේ සාමාන්‍යයෙන් වැඩියම අපිට ඇප්ලිකේෂන්ස් එන්නේ এডুকেෂන් එකට. right ඊට පස්සේ බිස්නස් ඩිග්‍රීස් තියෙනවා සෝෂල් වර්ක් තියෙනවා කවුන්ස්ලින් තියෙනවා ක්‍රියේටිව් ඇන්ඩ් පර්ෆෝමිං ආර්ට්ස් තියෙනවා. එතකොට අපි ස්ටුඩන්ට් කෙනෙක් ගත්තම නිකන් හරි ඉංජිනියරින් කරන්න ඕනේ නම් අපි ගාවේ ඔප්ෂන් එක නැහැ. right නමුත් ඒගොල්ලන් අපේ වෙබ්සයිට් එකට ගිහලා බලන්න පුළුවන් ඒකෙන් තෝරගන්න පුළුවන් අපේ ඩිග්‍රීස් මොකක්ද තියෙන්නේ අපේ අන්ඩර් ග්‍රැජුවේට් ප්‍රෝග්‍රෑම්ස් පෝස්ට් ග්‍රැජුවේට් ප්‍රෝග්‍රෑම්ස් රිසර්ච් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා PhD එකක් තියෙනවා සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ මයින්ඩ්සෙට් එක තියෙන ඒරියා එකක් අපි ඔෆර් කරනවා නම් ඒගොල්ලන්ට ඔප්ෂන් එකක් තියෙනවා අපිත් එක්ක කතා කරන්න අපි අපේ පැත්තෙන් කරන්න පුළුවන් උපරිම උදව්ව ඒගොල්ලන්ට කරනවා from counselling up to ඒගොල්ලන්ගේ වීසා process කරන මේ ඒ process වෙනක කාලය වෙනකම් right අපි මේ රෙකෝඩ් කරන්න පටන් ගන්න කලින් අපි නිකන් chat එකක් දාගෙන උඩ කිව්වා මේක not for profit university ඒකේ තියෙන විශේෂත්වයක් පොඩ්ඩක් අපිට කියනවාද මේමයි අපේ not for profit කියන්නේ අපේ ඉන්ස්ටිටියුට් එක පටන් ගත්තෙම as not for profit because it's a higher education provider කියනට වඩා it's a Christian higher education provider ඇටියට තමයි අපි ඔස්ට්‍රේලියාවේ establish කරේ එතකොට අපේ fee structure එක ගත්තම උඟක් අඩුයි දැන් සාමාන්‍යයෙන් අපේ fee structure එක ගත්තම early childhood education degree එකක් ගත්තම ඒක පටන් ගන්නේ $15,600 වල. right. දැන් ඒකම සාමාන්‍යයෙන් ඒ degree එකම ඒ content එකම වෙන university එකේ නැත්නම් වෙන institute එකක කරනවා නම් $35,000ක් විතර වෙනවා. right. එතනින් ඔයාලට තේරෙනවා අපේ cost structure එක අපි කොහමද අදලා තියෙන්නේ කියලා. right. ඒ වගේම PhD එකක් ගත්තම $22,000යි යන්නේ. right. අපේ ඇත්තට කියනවා නම් highest කොස්ට් එක තියෙන ඩිග්‍රී එක ඇවිල්ලා මේ ඒක අපි ගාව තියෙනවා Bachelor of Screen Production කියලා එකක්. ඒක විතරයි පොඩ්ඩක් ගණන් වැඩි 24,000 විතර. ඒකින්ද අපි නිතරම බලන්නේ affordability for students ලාගේ. because අපි සාමාන්‍යයෙන් රටවල් 70ක් විතර අපිට students ඇවිල්ලා තියෙනවා. ළමයි 6,000ක් විතර ඉන්නවා අපේ යුනිවර්සිටි එකේ. ඒගොල්ලන් වැඩියම එන්නේ quality of education. right. අනිත් එක අපේ classroom structure එකත් අදි පොඩි. අපේ ක්ලාස්රූම් එකේ සාමාන්‍යයෙන් ස්ටුඩන්ට්ස්ලා 25ක් 30ක් තමයි ඉන්නේ. එතකොට අර ස්ටුඩන්ට් ටු ලෙක්චරර් ඉන්ටරැක්ෂන් එකත් හොඳයි. right. so ඒකිට ලොකු විශ්වවිද්‍යාලයකට ගිහිලා අපි ඉගෙන ගන්නකොට සාමාන්‍යයෙන් අපි ඔයා දන්නවා ඇති common subject එකක්. අපි කියමුකෝ business analytics හරි නැත්නම් management subject එකක් කියලා. ඒක සමහර විට first year, second year, third year ළමයිටත් ඒක common subject එකක් වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලන් එක ඔඩිටෝරියම් එකක ඉන්නකොට ලෙක්චර් කෙනෙක් ඇවිල්ලා ටීච් කරන්නේ 400ක් 500කට මම එහෙම ඉඳලා තියෙනවා. මෙතන ඒ ඩිෆරන්ස් එක තියෙනවා. so one to one interaction එක තියෙනවා. we take special care of our students. that's the most important thing. ඔකට වඩා අපේ lecturers. ඒගොල්ලන් හරිම committed, හරිම passionate ළමයිට උගන්වන්න එකෙන් අපිට ඕනේ හැම ළමයෙක්ම හැම ස්ටුඩන්ට්ම අපේ යුනිවර්සිටි එකේ එන කට්ටියට අපි කියලා තියෙන්නේ you have to your vision have to become a future leader in your designated chosen area of study. right. ඒක හරි powerful statement එකක්. ඉතින් දැන් ඔය ගැන කතා කරනකොට ලංකාවේ ඉන්න කෙනෙක් එක්සෙල්ෂියා යුනිවර්සිටි එකට යුනිවර්සිටි ඔෆ් කොලෙජ් එකට එන්න ප්ලෑන් කරනවා නම් මම මේ ප්‍රශ්නේ විශේෂයෙන්ම අහන්නේ මට එන මැසේජස් DM දිහා බැලුවම පේනවා දැන් අපි O level කරන කාලේ එහෙම
අපිට ඒලෙවල් කරනවාද කියලාක්කත් එහෙම ලොකු අයිඩිය එකක් තිබුණ ඔලෙවල් කරලා ඉවර වෙලා ඒලෙවල් කරන්න තමයි හිටියේ. හැබැයි දැන් ඉන්න තරුණ ළමයි ඊට ගොඩක් ඉස්සරහට හිතනවා ඒගොල්ලෝ ඕලෙවල් කරලා ඒලෙවල් කරලා විතරක් නෙමෙයි ඊට පස්සේ රට ගිහින් ඉගෙන ගන්නවා ඒවත් ඒගොල්ලන් ගාව ටිකක් ඈතට රෝඩ් මැප් එකක් තියෙනවා. ඉතින් ඒ වගේ ටිකක් ස්ට්‍රැටජිකලි ප්ලෑන් කරන කෙනෙක්ට අපි හිතමු එයා තමයි ඒලෙවල් පටන් අරගෙනත් නැහැ කියලා. කොහොමද මේ ගමන ප්ලෑන් කරගන්නේ? කොහොමද ඒලෙවල් වලින් පස්සේ එක්සෙල්සියා යුනිවර්සිටි කොලෙජ් එකට එන්න හිතන් ඉන්නවනම් මෙන්න මේක කරන්න හිතන් ඉන්නවනම් මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක කොහොමද මේක හරියට මැප් කරගන්නේ මොනවද ඒක අපි සලකා බලන්න ඕනේ අනිත් කාරණා මේ ඉගෙන ගන්න ප්‍රෝග්‍රෑම් එකට අමතරව තව තියෙන ප්‍රැක්ටිකල් ඇස්පෙක්ට් එකකුත් කොහොමද මේ පාර හදාගන්නේ අපි I think ඒක වැදගත් question එකක් සාමාන්‍යයෙන් අපි ස්කූල් ස්ටුඩන්ට් කෙනෙක් ගත්තම I think දැන් මගේ වයසට ගත්තම අපි ඉස්සරහා හිටියේ ස්කූල් එකට ගියා ගෙදර ආවා හෝම්වර්ක් කරා ප්ලේග්‍රවුන්ඩ් එකට ගියා ආපහු ආවා හෝම්වර්ක් කරා නිදාගත්තා. නමුත් දැන් ඉන්න ජෙනරේෂන් එකේ ඒව නෙවෙයි. දැන් ඉන්න ජෙනරේෂන් එක ඒගොල්ලන් ඉන්නේ හරිම කම්පිටිටිව් වර්ල්ඩ් එකේ. එක පැත්තේ ඒගොල්ලන් ඇකඩමිකලි ඒගොල්ලන් perform කරන්න ඕනේ. අනිත් පැත්තේ ඒගොල්ලන්ගේ එක්ස්ට්‍රා කරිකුලර් ඇක්ටිවිටීස් එහෙමම තියන්න ඕනේ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ පර්සනල් කමිට්මන්ට්ස් තියෙන්න ඕනේ. ඊට පස්සේ ටියුෂන් ක්ලාසස් යන්න ඕනේ. ඊට පස්සේ අනිත් ක්ලාසස් ඒගොල්ලන් යනවා සමහරට ඩාන්ස් ක්ලාස් යන්න පුළුවන් මියුසික් ක්ලාසස්. එතකොට ඒගොල්ලන්ගේ මනස තියෙන්නේ it evolves. එතකොට සාමාන්‍යයෙන් මම නම් කියන්නේ දරුවෙක් අවුරුදු 14ක් 15ක් වෙනකොට ඒගොල්ලන්ගේ ෆියුචර් එක කොහමද තියන්න ඕනේ කියලා ඒගොල්ලන්ට ඒ වෙනකොට සමහර විට අමාරුයි. because ඒ කාලේ දැන් මගේ දරුවව ගත්තම ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා ඉන්නවා. දැන් මගේ බබා ගත්තම දැන් එයා යුනිවර්සිටි එකේ ඉන්නේ මාස්ටර්ස් එකේ. නමුත් එයාව ගත්තම අවුරුදු 7ක් 6ක් වෙනකොට එයා හිතාගෙන හිටියා ටීචර් කෙනෙක් වෙන්න ඕනේ කියලා. එතකොට එයාව ඉන්ෆ්ලුවන්ස් කරේ එයාගේ ක්ලාස් ටීචර්ස්ලා. right ඒගොල්ලන්ත් එක තමයි it's like the second home for her. ගෙදර ඉන්නවා ඊට පස්සේ ස්කූල් එකට එනවා. ඊට පස්සේ තව ටිකක් when she get older like 10 12 years වෙනකොට එයාට ඕනේ fashion industry එකට යන්න. because my wife is in the fashion industry. එතකොට influence comes from the family. දැන් ඊට පස්සේ දැන් එයා O level A level යනකොට එයාට ඕනේ she want to become a medical student. right සමහරට දැන් අපි වයසට යනකොට දැන් මගේ අම්මා තාත්තා වයසට යනකොට අපි ඉස්පිතාලට යනවා එනවා අසනීප වෙනවා so she had seen it. එතකොට උගක් ස්කූල් චිල්ඩ්‍රන් ගත්තම කරන්ට් ලෙවල් එකේ ඒගොල්ලන්ගේ এডুকেෂන් එකත් ඒමම ඉවෝල්ව් වෙනවා. right එතකොට ඒගොල්ලන් හොයනවා තමන්ගේ ජීවිතේ තමන්ගේ ප්‍රයොරිටි එක මොකක්ද කියලා. දැන් I think සාමාන්‍යයෙන් I think there's a saying දැන් ඉංජිනේර් කෙනෙක්ගේ ළමයෙක් ඉංජිනේර් කෙනෙක් වෙන්න ඕනේ. ડોක්ටර්ගේ ළමයෙක් ડોක්ටර් වෙන්න ඕනේ. නමුත් අපි බලන්න ඕනේ ඒ දරුවාගේ ඉනබිල්ට් ටැලන්ට් එක මොකක්ද කියලා. සමහරට එයාට පුළුවන් ක්‍රියේටිව් පැත්තට යන්න. සමහරට එයාට කැමති ඇති සෝෂල් වර්ක් කරන්න. සමහරට එයාට කැමති ඇති something like cyber security හරි digital transformation හරි ඒ පැත්තට යන්න. right සමහරට ඇති ඕකේ මං ග්‍රැජුවේට් කෙනෙක් වෙලා බේසික් මැනේජ්මන්ට් හරි බිස්නස් ඩිග්‍රී එකක් කරලා මට ඕනේ ජොබ් එකක් කරන්න ඕනේ. right එතකොට මම නම් කියන්නේ leaving the university out. අපි as parents කියලා අපි බැලුවම අපි හිතන්න ඕනේ ළමයිට හරි දේ ඒගොල්ලන්ට තෝරගන්න අපිට ඔප්ෂන් එකක් දෙන්න ඕනේ. right ඒකත් හරි ඔප්ෂන් එකක් වෙන්නත් ඕනේ. එතකොට තමයි අපේ achieve education වාගේ අපේ පාර්ට්නර් කෙනෙක් එතනින් තමයි ඒගොල්ලන් they contribute a lot towards that. right සමහරට දැන් අපිත් එක්ක ඒගොල්ලන් ඩිරෙක්ට්ලි කතා කරන්න බැරි වුණාට සමහරට අපිව කොන්ටැක්ට් කරන්න try කරයි බැරි වෙයි. ඒ වගේ වෙලාවක දැන් මේගොල්ලන්ගේ social media campaigns හරි අනිත් campaigns වල අපේ ඉන්ස්ටිටියුෂන් එකේ යුනිවර්සිටි එකේ නම දැක්කම ඒගොල්ලන් දන්නවා අපි ඇවිල්ලා ඒගොල්ලන්ට කතා කරමු. එතකොට මේගොල්ලන්ගේ කවුන්සලින් ටීම් එක තමයි ඒගොල්ලන්ගේ ෆස්ට් සීඩ් එක දෙන්නේ. right ඒගොල්ලන්ගේ බෑග්ග්‍රවුන්ඩ් එක බලනවා ඒගොල්ලන්ගේ ඉන්ට්‍රස්ට් එක බලනවා. එතකොට ඒගොල්ලන්ගෙන් අහනවා ඔයාට මොකද්ද වෙන්න ඕනේ. දැන් මම නම් සාමාන්‍යයෙන් young adult students ලා ඉන්නවා young students ලා ඉන්නවා මං first thing I ask what do you want to be in your life. ඒකට කේට කරන්න පුළුවන් නම් ඉන්ස්ටිටියුට් එකක්. ඒක මගේ කොලෙජ් එක යුනිවර්සිටි එක වෙන්න පුළුවන්. අනිත් විශ්වවිද්‍යාලෙට වෙන්න පුළුවන්. ඒකට අපිට කේට කරන්න පුළුවන් නම් ඒගොල්ලන්ගේ ප්‍රොෆෙෂනල් කැරියර් එක නැත්නම් ඇකඩමික් කැරියර් එකට අපි හොඳ ෆවුන්ඩේෂන් එකක් දෙන්න පුළුවන්. right ඒ වගේම දැන් ගොඩක් වෙලාවට වෙන්නේ මේ අපි කරන වීඩියෝ එක කවුරු ස්ටුඩන්ට් කෙනෙක් දකි දැකලා ගිහින් කියයි මෙන්න මේ යුනිවර්සිටි එක මට හොඳයි රිසර්ච් කළා විස්තර හොයාගෙන දැන් එහෙම තමයි පිච් කරන්නේ පේරන්ට්ස්ලාට
ළම ඉස්සර වගේ නෙමෙයි අම්ම අර කෝන කියන්නේ කෙලින් පිච් කරනකොට ඒගලන්ට දෙන්න වෙන ටිකක් සීරියස් මේ අමාරු පිච්ච එකක්ත මේක කොච්චර සල්ලි යනවාද මේක ස්කොලශි ප්‍රෝග්‍රෑම් තියද මෙන්න මේ වගේ දේවල් ගැන ඒ ගැන මොනවගේ ඉන්ෆර්මේෂන් ටිකක් අපිට දෙන්න පුළුවන් ඒක හරිම වැදගත් ඉන්ෆර්මේෂන් ඒ කියන්නේ ස්ටුඩන්ට් කෙනෙක් කෝස් එකක් හරි ඉන්ස්ටිටියුෂන් එකක් අපි කියමු කෝස් එක අයින් කරලා ඉන්ස්ටිටියුෂන් එකක් තෝරගත්තා කියන්නකෝ අපි සාමාන්‍යයෙන් නම් වශයෙන් මට කියන්න බෑ අපි සාමාන්‍යයෙන් කියමුකෝ there's a top end university in the world ඊට පස්සේ අපි කියනවා there is a second tier third tier university අපි fee structure එක ගත්තාම සමහරට ඒක $50,000 වෙන්න පුළුවන් සමහර colleges universities වල ඒක $15,000-$20,000 වෙන්නත් පුළුවන් ඉස්සරහම I think මම හිතන්නේ ස්ටුඩන්ට් කෙනෙක් හරි පේරන්ට් කෙනෙක් හරි හිතන්න ඕනේ මට මේ ස්කූල් ෆී එක ගෙවන්න මට ඔප්ෂන් එකක් තියෙනවාද ඒ රෙස්පොන්සිබිලිටි එක මම නම් හිතන්නේ දරුවෙක් එයාගේ පැත්තේ ගන්නත් ඕනේ පේරන්ට්ස් ලැටියට අපි ගන්නත් ඕනේ ඉගෙන ගන්න එක ඕන තැනක ඉගෙන ගන්න පුළුවන් දැන් ලංකාවෙත් ඉගෙන ගන්න පුළුවන් ලංකාවෙත් ඕන තරම් world class institutions තියෙනවා නමුත් ළමයිට ඕනේ අර ඉන්ටර්නැෂනල් එක්ස්පෝෂර් එක නමුත් ඉන්ටර්නැෂනල් එක්ස්පෝෂර් එකක් ඕනේ කියලා ඉන්ස්ටිටියුෂන් එකක් හොයාගන්න පුළුවන් නම් තමන්ගේ පේරන්ට්ස්ලාට ඇෆෝඩ් කරන්න බැරි එකක් එතන ඒගොල්ලන්ගේ ඩ්‍රීම් එක එතන එමම කලැප්ස් වෙනවා. ඕකට වඩා මම නම් කියන්නේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න ඒවා හොඳයි. නමුත් රිසර්ච් කරන එකත් හොඳයි. ඒගොල්ලන්ගේ කෝස් සෙලෙක්ෂන් එකකින් ඒගොල්ලන්ට හොයාගන්න පුළුවන්. ඔක්කොට වඩා වැදගත් වෙන්නේ ඒගොල්ලන්ට ඒ කෝස් ෆී එක ගෙවන්න ඒගොල්ලන්ට කැපැසිටි එක කේපබිලිටි එක තියෙනවාද කියලා අනිවාර්යෙන් ඒගොල්ලන් දැනගන්න ඕනේ. ඒ වගේම තව ගොඩක් කට්ටිය ගොඩක් ස්ටඩන්ස්ලා උනන්දු වෙන දෙයක් තමයි දැන් මේ වගේ ප්‍රෝග්‍රෑම් එක ෆලෝ කරාට පස්සේ ඒගොල්ලන්ගේ කැරියර් එක කොහොමද බිල්ඩ් වෙන්නේ ඒගොල්ලන්ගේ කොහොමද ඉන්ටර්න්ෂිප් ජොබ් ප්ලේස්මන්ට් මෙන්න මේ වගේ තත්ත්වය කොහොමද මේමයි සාමාන්‍යයෙන් එකෙනෙක්ගේ කැරියර් එකක් තව එකෙනෙක් ඩිටර්මයින් කරන්න බෑ say I want to be you you want to be me that's a usual trend නමුත් ඒක ඩිසයිඩ් කරන්න ඕනේ ඒ ඉන්ඩිවිජුවල් එතකොට අපි එක පැත්තේ අපි ටියුෂන් ෆී ගැන කතා කරා අනිත් පැත්තේ අපි බලන්න ඕනේ මගේ කැපැසිටි එකට මට ස්කෝලර්ෂිප් එකක් හම්බ වෙනවාද ස්කෝලර්ෂිප් එකක් හම්බ වෙනවා කියන්නේ ඇකඩමිකලි ඔයා හොඳට පර්ෆෝම් කරලා තියන්න තැනක ඉන්නවා අනිත් පැත්තේ සාමාන්‍යයෙන් ඕනම ඉන්ස්ටිටියුට් එකේ ස්කෝලර්ෂිප් එකක් හම්බ වෙනවා දැන් අපේ ස්කෝලර්ෂිප් එක අපි ස්කෝලර්ෂිප් එකක් කියලා නැති වුණාට අපේ කෝස් ෆී එක අනිත් අයත් එක්ක කම්පෙයාර් කරාම 150ක් අඩුයි 50% ස්කෝලර්ෂිප් එක වගේ automatically it's a 50% school නමුත් ස්කෝලර්ෂිප් කියලා කෙනෙක් හොයනවා නම් එයාගේ academic transcript එක බලලා අනිවාර්යෙන් ඕනම ඉන්ස්ටිටියුට් එකක් ඒගොල්ලන්ට ස්කෝලර්ෂිප් ඩිසයිඩ් කරයි automatically නමුත් ඒගොල්ලන් අනිත් පැත්තේ බලන්න ඕනේ තමන්ගේ කැපැසිටි එක මොකද්ද right ඒගොල්ලන්ගේ තියෙන අනිත් ටැලන්ට්ස් මොකක්ද දැන් සාමාන්‍යයෙන් ඔයා ස්කෝලර්ෂිප් එකක් දෙනවා නම් ඇකඩමික් ස්කෝලර්ෂිප් දෙනවා නමුත් ඒකට වඩා අනිත් දේවල් බලනවා එතකොට ඔයා බලන මේ දරුවා මොනාරි කොන්ෆරන්ස් එකේ ප්‍රසන්ට් කරලා තියෙනවාද කමියුනිටි එකේ එන්ගේජ් වෙලා තියෙනවාද රයිට් නැත්නම් ස්කූල් එකේ ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙලා තියෙනවාද ස්කූල් එකේ ටීම් එකේ ඉන්නවාද ඒ ටීම් එකට මෙයා කොහොමද කන්ට්‍රිබියුට් කරලා තියෙන්නේ මොනාරි පබ්ලිකේෂන්ස් කරලා තියෙනවාද පොඩි ආටිකල් එකක් ලියන්නත් පුළුවන් චිත්‍ර අදින්නත් පුළුවන් ඒක යාගේ ටැලන්ට් එක ටෙක්නොලොජිකල් ප්‍රොටෝටයිප් එකක් හදලා එහෙම පෙන්වන්නත් පුළුවන් මම දන්නා එහෙම පෙන්නලා ස්කෝලර්ෂිප් අරන් ඒ වගේ ළමයිට ටැලන්ට් තියෙනවා නෑ කියලා නෑ අනිත් එක going backward on say back to internships දැන් අපේ යුනිවර්සිටි එක ගත්තාම අපේ early childhood education social work counseling ඒව ඔක්කොටම placements තියෙනවා for an example දැන් early childhood එක ගත්තාම 4 year degree එකක් ඒ 4 years එකට 80 days placement එකක් තියෙනවා right so 80 day placement එක අපිම තමයි දෙන්නේ right ඒගොල්ලන්ට ගිහිලා කාට හරි කතා කරලා අනේ මට ප්ලේස්මන්ට් එකක් ඕනේ කියලා ආන්න ඕනේ නැහැ. දැන් සමහර තැන්වල ප්ලේස්මන්ට් ඇවිල්ලා ඒගොල්ලන් හොයා ගන්න ඕනේ. right Excelsior University College එකේ ඒ ප්‍රොබ්ලම් එක නැහැ. අපි දෙනවා ප්ලේස්මන්ට් එක. right Excelsior University College එකේ මේ මොන වගේ locations වලද ඔපරේට් වෙන්නේ? සහ ස්ටුඩන්ට් ලයිෆ් එක ඒ මොකද මේකත් ගොඩක් කට්ටිය අහන ස්ටුඩන්ට් ලයිෆ් එක කොහොමද කියලා. ඉතින් අපි සිඩ්නි වල ඉන්නේ. Sydney is more or less the capital වාගේ තමයි ඔස්ට්‍රේලියාවේ one of the most livable cities. නමුත් අපි maybe city එකේ ඉඳලා about 20 minutes Pennant Hills කියලා අපේ අලුත් campus එක තියෙන්නේ. එතන lifestyle එක හොඳයි. Lot of part time jobs උත් ළමයිට තියෙනවා.
ඒක ඉතින් ඒගොල්ලන්ගේ කැපැසිටි අනුව ඒගොල්ලන්ගේ ඉන්ට්‍රස්ට් අනුව ක්ලාස් ටයිමින් ඒගොල්ලන්ගේ අද ඇක්ටිවිටිස් ඒ කියන්නේ ඇකඩමික් රිලේටඩ් ඇක්ටිවිටිස් බලලා ඒ විදිහට ඒගොල්ලන් කරගන්න පුළුවන්. ඒක වගේම කොහොමත් ඔස්ට්‍රේලියන් ලයිෆ් ස්ටයිල් එක is very different. Right? ඉතින් ඒ ලයිෆ් ස්ටයිල් එකට මම හිතන්නේ ශ්‍රී ලංකන්ස්ලා the number of Sri Lankans who live in Australia, it's a self-explanatory testimony. ඒක තමයි මං හිතන්නේ තව drive එකක් කියලා මට කියන්න පුළුවන්. Because lot of people talk about Australia. ඉතින් ළමයිටත් මේ ස්ටුඩන්ට්ස් ලාටත් ඕනේ අපි ගිහලා ඒ ඉගෙන ගන්න ඕනේ, exposure එක ගන්න ඕනේ. ඔස්ට්‍රේලියා විතරක් නෙවෙයි ඕනම රටක් එහෙම තමයි ඒගොල්ලන් බලන්නේ. දැන් අපි වුණොත් අපි කියමු ටුවරිසම් කියලා ගත්තම සමහර අයට ඕනේ මෝල්ඩිව්ස් යන්න. ඇයි හැම කට්ටියම කතා කරන්නේ මෝල්ඩිව්ස් එකේ තියෙන view එක. Right? ඉතින් ඒ exposure එක යං දරුවෙක් බලනවා කියන්නේ ඒකෙන් වරදක් නැහැ. ඒක හොඳ දෙයක්. ඇත්තටම හොඳ දෙයක්. ඉතින් ඩේවිඩ් thank you ගොඩක් විස්තර කිව්වා. ගොඩක් මේ වැඩි ප්ලෑන් කරගන්න ඕන හැටියට විස්තර ගොඩක් කිව්වා. ඉතින් Excelsior University College එක ගැන තව ඉතින් විස්තර දැනගන්න ඕන නම් ඕගලන්ට තව මොනවා හරි අපි මිස් වෙච්ච දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න achieve එකට කතා කරන්න කනෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තව මේ පිටරට ගිහින් ඉගෙන ගන්න එක ගැන ඕස්ට්‍රේලියා ගිහින් ඉගෙන ගන්න එක ගැන තව මොනවා හරි ඕගලන්ට දැනගන්න පොයින්ට්ස් තියෙනවා නම් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක ඔයගොල්ලෝ දකි achieve එකේ social media account එක follow කරලා තියාගන්න. ඒගොල්ලන් contact කරන්න. මට DM කරන්න. මේ කැමති විදිහට ඔයගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න අහන්න. මේ මගේ උත්සාහය ඔයගොල්ලෝ අහන ප්‍රශ්න වලට පුළුවන් තරම් ස්ට්‍රක්චර්ඩ් විදියට පුළුවන් තරම් ක්‍රෙඩිබල් විදියට උත්තර හොයලා දෙන එක. ඉතින් මේ වගේ තව එපිසෝඩ්ස් අපි ඉස්සරහටත් කරයි. accounts ඔක්කොම follow කරලා තියාගන්න.